all in one with නිර්මාණ සියලු දෙනාටම ආයුබෝවන්. ඔන්න අද අපි ආව ග්‍රීන් හවුස් එකට. එහෙමත් නැත්නම් ආරක්ෂිත ගෘහයක් තුල කොහොමද වැඩ කටයුතු කරන්නේ කියලා බලන්න. මෙතන අවුවෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න වගේම කෘමි සත්තුන්ගෙන් ආරක්ෂා වෙලා හොඳ උසස් පළදාවක් ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ ටැනල් එකක් ඇතුලේ වගා කටයුතු කරනකොට. ඒ වගේම පොඩි බිම් කොටසකින් ලොකු සාර්ථක අස්වැන්නකට යන්න අපිට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේක තමයි අනාගත ලෝකයේ කෘෂිකර්මය. අපිත් එක්ක ඉන්නවා සාර්ථක කෘෂි ව්‍යවස්ථායකයන් දෙදෙනෙක්. අපි අහලා දැනගමු කොහොමද මේ channel එක ඇතුලේ වැඩ කටයුතු කරන්නේ කියලා. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness. A reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains at last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna රසික මහත්මිය ඉන්නවා අපිත් එක්ක මුලින්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා. රසික මහත්මිය මුලින්ම කියන්නකෝ කොච්චර වර්ගාඩි ගාණක් තියනවද කියලා මේ channel එකේ. මේ channel එක වර්ගාඩි 5000ක්. 5000. මොනවද මේ දාලා තියෙන වවභෝගේ මෙතන තියෙන්නේ? මේකේ තියෙන මුරියා කියලා මාළමිරිස් වර්ගයක්. පැල කීයක් ස්ථාපනය කරලා තියෙනවද? පැල 10ක්. පැල 10ක් තියෙනවා. අපි යන්නේ ඇතුළට පොඩ්ඩක් බලන්න. යන්න. දැන් අපි channel එක ඇතුළට ආවා. රසික මහත්මිය මේ පැලවලට කොච්චර කල් වෙනවද දැන්? මාස 3කට ආසන්න කාලයක් වෙනවා දැන්. මාස 3ක් වෙනවා. එතකොට කොහොමද අපිට කියන්න බලන්න මේ බඳුනක් කොහොමද හදාගන්නේ කියලා? මේ බඳුනක් හදාගන්නේ කොහුබත් සහ කරදහය එකට එක අනුපාතයට මිශ්‍ර කරලා මෙතම් සෝඩියම් වලින් ජීවාණුහරණය කරන්න ඕන අනිවාර්යයෙන්ම. ජීවාණුහරණය කරලා තමයි මේ සේරම ඇතුළට අරන් තියෙන්නේ. ඊළඟට අහලා දැනගන්න අපි කැමති මොනවද මේකට භාවිතා කරන පොහොර කියලා. ඇත්තටම මේ මාධ්‍යයට පස් භාවිතා කරන්න නැති නිසා පසක අඩංගු පොටෑසියම්, ෆොස්ෆරස්, නයිට්‍රජන්, කැල්සියම් කියන වර්ග අනිවාර්යයෙන්ම අපි පිටින් ලබා දෙන්න ඕන. ඒ සඳහා අපි සතියකට වතාවක් මාසයකට වතාවක් යාරමිලා කම්ප්ලෙක්ස්, සතියකට වතාවක් කැල්සියම් නයිට්‍රේට්, ඇල්බර්ට් සොලියුෂන්, මැග්නීසියම් සල්ෆේට් ඒ වගේ පොහොර වර්ග භාවිතා කරනවා. එක පැලයකට ග්‍රෑම් එකක් වෙන්න සාමාන්‍යයෙන් ග්‍රෑම් 10ක්, ඒ කියන්නේ කිලෝ එකක ප්‍රමාණයක් සතියකට එක වර්ගයකින් මේ සඳහා භාවිතා කරනවා.
එතකොට එක දවසකට කොහොමද ඒ දෙන්නේ පොර? මෙහෙමයි. එක දවසකට කියන්නේ එක දවසක් වතුර, එක දවසක් කැල්සියම් නයිට්‍රේට් යනවා නම් ඊට පස්සේ දවසේ ෆ්‍රී. මේක නිදහසේ තියන්න ඕන. ඊට පස්සේ තමයි ආය ඇල්බර්ට් සොලියුෂන් යන්නේ. ඒ අතරතුර තමයි සතියකට මැග්නීසියම් සල්ෆේට් යන්නේ. දවසක් කර දවසක්. ඒ වගේම මේකට අනිවාර්යයෙන්ම යන්නම ඕන ඇබමැක්ටින් මොන හරි කියන්නේ පොහොර මේ කෘමිනාශක වර්ගයක් අනිවාර්යයෙන්ම සතියකට වතාවක් මේකට යොදන්න ඕන. ඒක කියන්නේ මේකේ කෘමි හානි තිබුණත් නැතත් සතියකට වතාවක් අනිවාර්යයෙන්ම මේකට කෘමිනාශකයක් යොදන්න ඕන. හැබැයි එක් කේතයක් එක වාරයක් හෝ දෙවාරයක් විතරයි ඊට වඩා යොදන්න බෑ. එහෙම වුණොත් මේක ටැනල් එක ඇතුලේ පුරුදු වෙනවා. මේ වතුර පොහොර දානකොට මම දැක්ක මෙතන මේ ඉරිගේෂන් ලයින් එකක් හයි කරලා තියෙනවා. මේ කොහොමද මේ සිස්ටම් එක වැඩ කරන්නේ? ඒක වැඩ කරන්නේ අර සයිඩ් එකේ තියෙනවා. ඒ සයිඩ් එකේ තියෙන වෝටර් සම්පූර්ණ සිස්ටම් පාලනය කරන තැනක්. මෙතන තියෙනවා මේ පොහොර දාන සිස්ටම් එක සම්බන්ධ කරලා තියෙන මෙතන තමයි. මෙතනින් පොහොර ටික දැම්මට පස්සේ මේවා ඔක්කොම අර පැලවලට යනවා. අපි අහලා දැනගමු මොකද්ද මේ සිස්ටම් එක කියලා. මේක තමයි සම්පූර්ණම අපේ වෝටර් සිස්ටම් එක සම්පාලනය වෙන තැන මෙතන. මේකෙන් මේ තියෙන වෙන්චූරිය කියලා කියන්නේ පොහොර. අපි දිය කරන පොහොර මේ අවශ්‍ය පැලයට යවන්න ඕන. මෙන්න මේක හරහා තමයි මේක වැඩ කරන්න සම්පූර්ණම මේ මෝටර එකක් ඕන. මෝටරයට සම්බන්ධ කරලා තියෙන්නේ. පොහොර බකට් එකකට දාලා මේක බකට් එකකට දාලා දිය කරලා ඔක දැම්මට පස්සේ මේක ඇතුල් කරාට පස්සේ පුළුවන් මේක හැම පැලයකටම යනවා. අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක යනවා. මේක පාලනය වෙනවා. මෙතන තියෙන ෆිල්ටර් එකක් මං හිතන්නේ. මේක ෆිල්ටර් එක. මේක ප්‍රෙෂර් ගේජ් එකක් නේ. වතුරේ ප්‍රෙෂර් එක මැනගන්න පුළුවන්. ඔන්න ඔය කරුණු කාරණා ටික තමයි මෙතන එකතු වෙන්නේ. පැය විනාඩි 15ක් ඇතුළත මේ ඩ්‍රිප් එකකින් සාමාන්‍යයෙන් මිලිලීටර් 250ක ප්‍රමාණයක් පැලයට ලබා දෙනවා. පැලේ මුල් අවදියේදී මිලිලීටර් 250 ප්‍රමාණවත් පැලේ විශාල වෙන මේ වගේ කාලෙදි වගේ වෙනකොට අනිවාර්යයෙන්ම දවසකට ලීටර් එකමාරක් උදේ වරුව ලීටර් එකමාරකුත් හවස වරුව ලීටර් එකමාරකුත් මේකට යොදන්න ඕන. ඒ යොදන්න තමයි මේක අපේ වැඩ පහසු වෙන්නත් එක්ක තමයි මේ වෝටර් සිස්ටම් එක හදාගෙන තියෙන්නේ. ඒතර කොච්චර වෙලා යනවද පැල 18ම වතුර සාමාන්‍යයෙන් පැයක්. සාමාන්‍යයෙන් පැයක් ආසන්න අනිවාර්යෙන් සාමාන්‍යයෙන් පැයක් මේ ඩ්‍රිප්ස් හැරලා තියන්න ඕන. නැත්නම් ස්වභාවිකවම අපි කරන්න ඕන මොකද මේකට අවශ්‍ය ජලය සම්පාදනය කරන්න ජලය සපයන්න නම් අපි එක පැලයකට තමන්ගේ ශ්‍රමදායකත්වයෙන් අතින් මේ මල් බාල්දියක් භාවිතා කරලා පැලයට අවශ්‍ය වතුර ප්‍රමාණය සතියකට වතාවක් යොදනවා. ඒ අනුව තමයි මේ ඉතුරු අඩුපාඩු ටිකට තමයි මේ ඩ්‍රිප්ස් හරහා මේ සේරම වතුර සම්පාදනය කරන්නේ මේ පැලවල් වලට. දවසට කී පාරක් වතුර පොහොර දාන්න ඕනේද? දවසකට දෙපාරයි. උදේ වතුර දෙපාරයි උදේටයි හවසටයි දෙක වෙනකොට මේක සම්පූර්ණ මේකට යොදන කාලය මේ හැමදේම මේක නිදහසේ තියන්න ඕන. දෙකෙන් පස්සේ මේක ඇතුළට ඇවිල්ලා මේක මේ වැඩ කරන ඒවා කිසිම දෙයක් කරන්නේ නැහැ. දෙකට කලින් තමයි සේරමත්. ඒකත් උදේ 8යි 10ත් අතර තමයි පොහොර යොදන්නේ. මේ පොහොර යොදන්නේ නැහැ ඊට පස්සේ පත්‍ර මේ පුටිකා ඇරිලා තියෙන වෙලාවේ තමයි මේකට මේ පොහොර යොදන්න ඕන. වතුර යොදන්නත් ඕන ඒ වෙලාවේ තමයි. පොහොර ඉස්සරින් දානවද වතුර ඉස්සරින් දානවද? වතුර දාලා පැයකට පස්සේ තමයි පොහොර යොදන්නේ හැම වෙලාවෙම. ඒක වගේම මේකේ මේ උඩ හයි කරලා තියෙන වෝටර් සිස්ටම් එකක්. ඒකෙන් කරන්නේ මේක ඇතුළේ උෂ්ණත්වය වැඩි වෙනකොට උෂ්ණත්වය මේ සාමනය කරගන්න සාමාන්‍ය මිස්ටේජ් එක මේක අරින එක තප්පර 7ක්. තප්පර 7යි. පැයකට තප්පර 7ක වගේ සුළු ප්‍රමාණයක් මේ වෝටර් සිස්ටම් එක අරිනවා. මේක ඇතුළේ කූල් කරන්න. ඒ කියන්නේ දවස් හැමදාම එකපාරක් එහෙම කරන්න. උෂ්ණත්වය වැඩි වෙලාවල් වලට දවසකට 3-4 වතාවක් අරිනවා. උෂ්ණත්වය අඩු නම් දවසකට වතාවයි අපි මේක උඩ වතුර ප්‍රමාණය අරින්නේ. අද තියෙන තත්ත්වෙත් අනුව පැල ටික කොච්චර කාලයක් දවසට වැය කරනවද මේ ටැනල් එක ඇතුලේ? පැය 2 වගේ කාලයක්. පැය 2ක් විතර. ඔව් ආසන්න පැය 2 වගේ කාලයක් තමයි මේකට යොමු කරන්න ඕන. හරියට. එතකොට දැන් මේ පැල ටිකෙන් කොච්චර මේ කී පාරක් අස්වැන්න කැඩුවද දැනට? දැනට මේ අද කඩන වාරෙත් එක්ක මේ 5 වෙනි වාරය තමයි කඩන්නේ. 5 වෙනි වාරය. දවස් 7කට එක සැරයක් අනිවාර්යයෙන්ම කඩනවා. සමහර වෙලාවල ළඟ කඩන්නත් පුළුවන් මේක. දවස් 6කට 5කට සැරයක් වුණත් කඩන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි නම් දුර දවස් 7න් 4 කඩනවා. උෂ්ණත්වය අඩු නම් 5න් 5ට මේක කඩන්න පුළුවන්. ඒ වගේම මම දැක්ක මෙන්න මෙතන net එකක්. මේ net එක මොකද්ද මේ net එක? මේ net එක තමයි shade net එක කියලා කියන්නේ. හැබැයි මේක මුරියා කියන මාළු මිරිස් වර්ගයට අවශ්‍ය නැහැ.
ඇත්තටම මේක මේ දැන්ට අපි යොදාගෙන තියෙන්නේ මොකද අපි මේ ඉන්න ප්‍රදේශය ගොඩක් උෂ්ණාධික ප්‍රදේශයක්. ඒ හින්දා මේක උෂ්ණත්වය අපිට පාලනය කරගන්න අමාරුයි. ඒ අමාරු නිසා තමයි මේ ෂේඩ් නෙට් අතුරලා තියෙන්නේ. නැත්නම් මුරියා වලට සාමාන්‍යයෙන් ෂේඩ් නෙට් නැතුව තමයි වගා කිරීම කරන්නේ. කවුරුත් කරන්නේ හොඳට ආලෝකය ලැබෙන්න. අපිට මේකේ ආලෝකය ලැබෙන්න කරගෙන යන්න අපහසුයි. අපහසු මොකද මේක වටේ ගස් කොළන් නැහැ. මේක සම්පූර්ණ එලිමහන් ග්‍රවුන්ඩ් එකක් වගේ කොටසක්. ඒ හින්දා අපිට මේක උෂ්ණත්වය වැඩි. ඒ අතරතුර තවත් මේකේ අපේ ස්පේස් තියෙන ප්‍රමාණෙත් වැඩි. ස්පේස් තියෙන ප්‍රමාණය තව පැල ආවනම් අපේ උෂ්ණත්වය ඇතුලේ පාලනය වෙනවා. ඒ පාලනය නොවන නිසා මේක මේ වෙනසක් විදියට අපි මේ ෂේඩ් නෙට් අතුරලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. උෂ්ණත්වයත් එක්ක මේ ඵලදාව වෙනස් වෙනවා කියන කතාව ඇත්තද? ඇත්ත. උෂ්ණත්වයත් එක්ක ඇත්තට මේකේ ඵලදාව වෙනස් වෙනවා. කරලේ පැහැය වෙනස් වෙනවා. කරලේ හැඩය වෙනස් වෙනවා. කරලේ බර වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දිග් මුරියා කියන වර්ගයේ ගොඩක් දිග කරලක්. ඒ වුණාට දැන් මේකේ මේ උෂ්ණත්වයත් එක්ක ටිකක් ප්‍රමාණයේ සයිස් එක වෙනස් වෙන්න බලනවා. ඒක උෂ්ණත්වයේ වැඩිපුරම බලපානවා මේ පැල හැම එකකට. channel එකේ වර්ගාඩි 5000ක් තියෙනවා. ඒ වගේම පැල 1000ක් මේගොල්ලෝ ස්ථාපනය කරලා තියෙනවා. දරුවෝ 1000ක් බලා ගන්නවා වගේ තමයි රාජකාරිය. අද අස්වැන්න නෙලනවා මේකේ. මේ 4 වෙනි පාරට මම හිතන්නේ. මොකද්ද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. මේ මොකද අපි හරි ආසාවෙන් මේක කරන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතේ වගේ අපේ ළමයි හදන වගේ තමයි අපි මේක හදන්නේ. මොකද උදේ පාන්දර අපි මේකට කැප වෙනවා. මේ වෙනුවෙන්ම අපේ වෙන කිසිම වැඩක් කරන්නේ නැහැ. මුලින්ම අපි කරන්නේ අපි මේකට අවශ්‍ය කරන දේවල් වලට ලෑස්තිලා මේක සූදානම් කරලා මේකට අවශ්‍ය පොහොර, මේකට අවශ්‍ය ජලය, මේක අතපත ගාලා මේක හදන්න තමයි උත්සාහ කරන්නේ හැම වෙලාවෙම. මොකද මේක අපේ ජීවිතේ වගේ. දැන් වර්ගාඩි 5000ක channel එකක් කරගෙන යනවා. මොනවද ඉස්සරහට තියෙන බලාපොරොත්තු? අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ අපි වගේ තරුණ කට්ටිය එකතු කරගෙන තව වැඩි දියුණු කරගන්න මේක මේ ක්‍රමයම අපිට එලියෙත් කරන්න පුළුවන් ද කියලා අත්අදා බැලීමක් කරන්න. ඒ වගේම ඒ සඳහා තරුණ කට්ටිය දැන් රස්සාවල් නැතුව මිනිස්සු ඇත්තටම ගොඩක් ඉන්නවා. ඒ ඉන්නවා මේක පැය දෙකක පුංචි කාලයක් නේ මේකට වැය කරන්න ඕන. ඒ වැය කරන්න ඕන පැය දෙකේ පුංචි කාලයට අපි බලාපොරොත්තු වෙනවා තරුණ කට්ටියත් මේකට සම්බන්ධ කරගෙන ඒ අයට දැනුම ලබා දීලා මේ වැඩ ටික Tamanට මේ වගේ channel එකක් ගහගන්න අපහසු නම් Tamanට මේක එළිය කරන්න පුළුවන්. එලිමහන් වගාවක් විදියට කරන්න මේ අවශ්‍ය දැනුම ලබා දෙන්න අපි සූදානම් ඕනම වෙලාවක කතා කරන්න ඕනම වෙලාවක අපිට අපේ නම්බරේ මම මේ contact number එක දාන්නම් මේ මෙතන. ඔයගොල්ලන්ට කතා කරලා දැනුම බෙදා ගන්න අනිවාර්යෙන් පුළුවන්. උදව් කරා මටත් උදව් කරා මේ විදිහට මේ වැඩසටහන කරන්න. බොහොමත් ස්තුතියි මේ අපිත් එක්ක එකතු වුණාට. තව දෙයක් කියන්න ඕන. මොකද හැම වෙලාවෙම ඔබ ප්‍රදේශයේ ඉන්න කුෂිකර්ම නිලධාරියා මේ සඳහා මේ සම්බන්ධ කරගන්න මටත් උපදෙස් ගොඩක් ලබා දුන්න කුෂිකර්ම නිලධාරියා හරහා තමයි ගමේ තියෙන ඒ ග්‍රාමයට අදාළ කුෂිකර්ම නිලධාරියා එක්ක මේක සම්බන්ධ වෙන්න. එයාලා ගාව ගොඩක් දැනුම තියෙනවා. ඒ දැනුම අරගෙන ඔයාලත් පුළුවන් විදියට මෙන්න මේ වගේ හරිතාගාර වගාවක් ආරම්භ කරලා හොඳ ලාභයක් ලබා ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. බොහොමත් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. මට ඉඩ අවස්ථාවක් දුන්න මේක මේ විදිහට වීඩියෝ කරලා ඔයගොල්ලෝ අතරට ගේන්න. මොකද හේතුව කිව්වොත් මේ තරුණ අපි වගේ කට්ටියන්ට මේ වගේ අවස්ථාවක් දෙන්න ඕනේ කියලා හින්දා නිසා තමයි මෙයා මේ විදිහට අපිට මේක වීඩියෝ කරන්න දුන්නේ. බොහොමත් ස්තුතියි. නැවතත් වැඩසටහනකින් එනතුරු සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.